ඔබ ඉන්නේ සැබෑ අධිමානසික ලාභයක් හැටියටද? මට හැබැයි එක දෙයක් කියන්න පුළුවන් මා අධිමානසික ගවේෂකයෙක් සම්පත්. ඒ මගේ ගවේෂණය තුළ මා ලැබූ යම් අධිමානසික ප්‍රතිලාභයන් නැතුවා නොවේ. නමුත් මම කිසිසේත්ම කිසිදු විටක මා පූර්ණ අධිමානසික ලාභයක් ලෙස හඳුන්වන්නේ නැහැ සම්පත්. මම මේ පූර්ණත්වය කරා ගමන් කරමින් ඉන්න ශිෂ්‍යයෙකු පමණයි. ඔබ කොහොමද ඔය දේ ළඟා කරගත්තේ? සම්පත් හින්දු යෝග විද්‍යාවේ තිබෙනවා මේ ක්‍රම 8ක් අනුගමනය කළ යුතුයි. මුලින්ම යෝගියා හික්මෙන්නට ඕන මේ ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා නිර්මාංශ විමේශිර යාම නියාම කියලා. ඊළඟට එයා යෝග ඉරියව් පුරුදු කරන්නට ඕනේ ආසන කියලා. ඊළඟට ප්‍රාණයාම නමින් සම්පත් ප්‍රගුණ කරන්නට ඕනේ මේ ශ්වසනය සම්බන්ධ ශ්වසනය හුරු කිරීම. එන හුස්ම කාලය රඳවාගෙන ඉඳීම, හුස්ම නොගෙන ඉඳීම, ශ්වසන රිද්මය සම්බන්ධ අභ්‍යාස. ඊළඟට තිබෙනවා මේ ප්‍රත්‍යහාර කියලා යම් අභිමත දේව රූපයක් හෝ යම් සංකල්පයක් මත මනස සුසර කිරීම. මේ ආදී අංග 8ක් තිබෙනවා යෝග විද්‍යාවේ. යාම නියාම ආසන ප්‍රාණයාම ප්‍රත්‍යහාර ධාරණ ධානය සමාධි කියලා. මේ අතරින් සම්පත් ආසන හැර අනිත් සියලු ක්‍රම මා පුහුණු කොට අනුගමනය කොට ඒ හරහා යම් අධ්‍යාත්මික ඒකාග්‍රතාවයකට පත් වී තිබෙනවා සම්පත්. ඔබ ඔය කියූ දේවල් කොහොමද ප්‍රගුණ කරන්නේ? ඒවට මොකක්ද යොදාගන්න කාලය සහ ඒවට නිශ්චිත කාලයක් තියෙනවද? මම සාමාන්‍යයෙන් ඉතා අඩුවෙන් නිදා ගන්නා කෙනෙක්. ඒ නිසා මම සාමාන්‍යයෙන් දවසට පැයක් හෝ දෙකක් මම මේ සඳහා භාවිත කරනවා. විශේෂයෙන්ම මිනිස් මට්ටම ඉක්මවා ගිය දියුණු ජීවීන් සමග ගනුදෙනු කිරීම සඳහා ඔවුන් සමග මගේ ඇති මිත්‍ර සම්බන්ධතාවයන් අලුත් කර ගැනීම සඳහා සහ ඔවුන් සමග මාගේ මිත්‍ර සම්බන්ධතාවයන් වඩා තහවුරු කර ගැනීම පවත්වා ගැනීම සඳහා මම මගේ කාලය යම් කොටසක් භාවිත කරනවා සම්පත්. ඒ උදවිය කවුද කියලා ඇහුවොත් මට උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔබ භූත නමින් හඳුන්වන කොටස්, ඒ වගේම ඔබ දේව බ්‍රහ්ම නමින් හඳුන්වන කොටස් බෞද්ධ පමණක් නොවේ. කොටස් ඊළඟට ඔය ටිබෙට් සම්ප්‍රදායේ නරෝපා මිලාරේපා ආදී වශයෙන් හඳුන්වන එබඳු කොටස් සහ ඇතැම් සුවිශේෂී මියගේ පුද්ගලයන්ගේ ආත්ම සමග මම යම් අධිමානසික ගනුදෙනුවක යෙදෙනවා සම්පත්. ඒ බලවේග ඔබ ලං කරගත්තේ කොහොමද? දැන් ඔබ දන්නවා ආලෝකයේ වේගය සාමාන්‍යයෙන් තප්පරයකට කිලෝමීටර් 3 ලක්ෂයයි. එතකොට ආලෝකයේ වේගයෙන් ගියත් අපිට කිට්ටුවම තියෙන තරුවට යන්න අඩුම තරමින් අවුරුදු 5ක් 6ක්වත් ගත වෙනවා සම්පත්. හැබැයි අධිමානසික බල දිනු කරපු කෙනෙකුට භෞතික කයින් යන්නත් මනෝමය කයින් යන්නත් ගත වෙන්නේ ශක්තිමත් පුරුෂයෙක් මේ හකුලෝපු අතත් දික් කරන වේගයත් දික් කරපු අතත් හකුලවන වේගයත් තරම් ඊටාම කෙටි කාලයක් සම්පත්. ඒ නිසා මේ විශ්ව ඡායිකා යෙදෙන කෙනෙකුට අලුත් ඊටා බුද්ධිමත් අපූර්ව මිතුරන් හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමය අධිමානසික විද්‍යාව. මෙන්න මේ අධිමානසික විද්‍යාව නැමැති දොරටුවෙන් නොපෙනෙන ලෝකයට පිවිසීම හරහා තමයි මම මා ඉහතින් සඳහන් කළ මිතුරන් හඳුනාගන්නේ සම්පත්. යම් සේයාවන් ඔබට දිස් වෙනවද? මම යම් මොහොතක ධානයකට සමවැදිලා එහෙම නැත්නම් අපි කියමු ධානය පැත්තකින් ඉඳලා භාවනාව තුළ යම් ගැඹුරු ඒකාග්‍රතාවකටපත් වෙලා මේ භෞතිකයෙන් නික්මුණාට පස්සේ මම තවදුරටත් ඉන්දිකතරවත් නෙවෙයි සම්පත්. මම විශ්ව ජීවියෙක්. ඒ නිසා මට මේ ඉන්දිකතරවත් හැටියට ඉන්න මට බලපාන භෞතික බාධාවන් හෝ භෞතික අවහිරතාවයන් කිසිවක් එම තලය තුල එම කාල අවකාශය තුල බලපාන්නේ නැහැ සම්පත්. ඒ ඒකාග්‍රතාවය ඔබේ මනසට ඇඟට දැනෙනකොට ඉන්දික ඔබේ සිත සහ කය ක්‍රියාත්මක වීම ගැන මට තව ටිකක් පැහැදිලි කරන්න. ඒක ඔබට මොනවද දැනෙන්නේ? ඔබට මොනවද ඇහෙන්නේ? සුවිශේෂී අපූර්ව අත්දැකීමක් හැටියට දැනෙනවා පළවෙනි ආධුනික මට්ටමේ ඉන්න අවස්ථාවක. නමුත් මේ නිතර නිතර ප්‍රගුණ කරපු යෝගීවරයෙකුට සම්පත් දෙවියෙක් භූතයෙක් හෝ පිටසක්වල ජීවීන් යනුවෙන් හඳුන්වන ඉතා දියුණු ජීව කොට්ටාශයක් සමග ගනුදෙනු කිරීම හැඟෙන්නේ හරියට මේ ඔබත් මමත් කතා කරගෙන ඉන්නවා වගේ බොහොම සරල දෙයක් හැටියට. ඒ නිසා එය සුවිශේෂී දෙයක් වෙන්නේ නැහැ. ඔබේ ওই මානසික ඒකාග්‍රතාවයට පැමිණිලා ඔබේ මනසින් ඔබට වෙන ස්ථානයකට ගිහින් එන්න හැකියාව තියෙනවද? මනෝමයකයින් යන්නට පුළුවන්. හැබැයි එහි යම් අවදානමක් තිබෙනවා සහ ඒ වෙනුවෙන් කළ යුතු කාර්යයන් කීපයක් තිබෙනවා. එකක් ශරීරයට ආරක්ෂාව සැපේ යුතුයි වෙනත් පහත් භූතාත්මයන්ගේ ශරීරයට හානියක් වීම රැකීම සඳහා. දෙක තමයි සම්පත් ඊට තාම හොඳ නිදහස් පරිසරයක් තිබෙන්නට ඕනේ. ඒ හරහා චිත්ත ඒකාග්‍රතාවයකට සමවැදීමෙන් භෞතික කයත් හැ හොඳින් දිනු කරපු යෝගීවරයෙකුට මේ පෘථුවිය තැනකට පමණක් නෙවෙයි මන්දාගෙන සුපිරි මන්දාගෙන දක්වාම යන්නට පුළුවන් සම්පත්. ඒ අත්දැකීම් ලබන්නට පුළුවන්. බටහිර රටවල ඇස්ට්‍රල් චාරිකා නමින් ඇස්ට්‍රල් ට්‍රැවල්ස් නමින් මෙවැනි දේවල් අධිමානසික ආයතනවල අධිමානසික පන්තිවල පුහුණු කරලා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන සම්පත් බටහිර අධිමානසික විද්‍යාවේ පවා. ඔබ ඔය කියන්නේ ලෝකයේ මේ සම්බන්ධයෙන් කතා බහට ලක් වෙන කාරණා මම ප්‍රශ්න කරන්නේ ඔබට ඒ හැකියාව තියෙනවද කියන එක. ඔව් සම්පත්.
කියන දේවල් සම්බන්ධයෙන් පසුවදනක් දෙන්න තරම් මගේ දැනුමක් නැති නිසා මම යෝජනා කරනවා අපි ඊළඟ ක්ලිප් එකට යන්න කියලා. ඔව්. හරි මෙහෙම කරමු.